ආයුබෝවන්. අද කතිකාවත ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රික පුරාවෘත්තයේ බලවත්ම සහ භීතිය දනවනම චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත් සොහොන්පති මහසොහොන් යක්ෂ ස්වරූපයේ ප්‍රධාන ස්වරූපය පිළිබඳවයි. යක්ෂයින් 30,000කට අධිපති සොහොන් පොලේ දෙවියා ලෙසද හඳුන්වන මොහුගේ ප්‍රධාන ස්වරූපය ඔහුගේ උපත තරම්ම බිහිසුණුය. මහසොහොන් යක්ෂයාගේ මනුෂ්‍ය අවධිය දුටුගැමුණු රජ සමය දක්වා දිවයයි. ඔහු නමින් රිටිගල ජයසේන වූ අතර ගෝඨයිම්බර යෝධයා මෙන්ම දුටුගැමුණු රජුගේ දස මහා යෝධයෙකුද විය. ජනප්‍රවාදවලට අනුව ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ වූ සෝනා කුමරිය සමග ජයසේන පටලවීමක් ඇති කරගනි. මේ ගැන දැනගත් ගෝඨයිම්බර ජයසේනට ද්වන්ද සටනකට අභියෝග කරනවා. සටනින් කෝපයට පත් ගෝඨයිම්බර ජයසේනගේ හිසට ගසන ලද පාපහරකින් හිස කඳින් වෙන් වී කරඹ ගසක රැඳුණු බව කියවේ. ජයසේනගේ මිතුරෙකු වූ සෙනසුරු මේ මරණය ගැන කම්පා වුණා. ඔහුට නැවත පණ දීමට තැත් කළා. මිනිස් හිසක් සොයා ගැනීමට නොහැකි වූ විට අසලින් ගිය වලසෙකුගේ හිසක් ගෙනවිත් ජයසේනගේ කඳට සවි කළා. නමුත් ඌ බිය සහ කලබලය නිසා මෙම හිස සවි කෙරුණේ පිටුපසට. මෙසේ නැවත උපන් ජයසේන තම විරූපී වූ බව සහ කෝපය නිසා අමු සොහොනට ගොස් සැඟවී පසුව මහසොහොන් යක්ෂයා බවට පත්විය. උස රියන් 81ක් පමණ වූ බව කියවේ. පෙනුම කළු රතු පැහැති ශරීරයක්, ඇස් 3ක් හෝ 4ක් සහ අත් 4ක් ඇති බව සඳහන් වේ. ඔහුගේ ප්‍රධාන වාහනය යෝධ ඌරකි. එක් අතක හෙල්ලයක්ද අනිත් අතින් මී හරකෙකුගේ රුධිරය වැහැරෙන හිසක් ඇති බවට විස්තර වේ. මොහු මධ්‍යම රාත්‍රියේ සහ පාන්දර ජාමයේ සොහොන් කඳුමුදුන් තුම්මන් හන්දි සහ නාන තොටවල් අසල සැරිසරන බව පැවසේ. මහසොහොන් යක්ෂයා මිනිසෙකු දුටු විගස පහර නොදෙන බවත් පළමුව බිය වද්දා බියට පත් වී දුවන පුද්ගලයාගේ පිටුපසින් පැමිණ උරහිසට පහර දෙන බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම පහර කෑ ස්ථානය නිල් පැහැති ඇඟිලි 5ක සලකුණක් ඉතිරි වන අතර මහසොහොන් ගැහීම ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙහි රෝග ලක්ෂණ ලෙස තද වුණ ඇඟ වෙවිලීම, පාචනය සහ බෙල්ල කෙලින් තබාගත නොහැකි වීම දැක්වේ. මහසොහොන් යක්ෂයා බන්ධනය කළ හැක්කේ ඔහු පරාජය කළ ගෝඨයිම්බර යෝධයාගේ නාමයෙන් කෙරෙන ගෝඨයිම්බර දැහැනට පමණක් බව ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වේ.